උඹලා දන්නේ නැති අටමස්ථානාධිපති ඉන්නවනේ පල්ලේගම හේමරතන කියන අපි ජීවත් වෙන ප්‍රදේශේනේ. ඒ ජීවත් වෙන ප්‍රදේශයේ ඉන්න චූටි දරුවෙක්ව අපයෝජක ලක් කරනවා. අපි හැමෝම හිතන් ඉන්නේ අපිව බේරගන්න බුදුදහම රකින්න ඉන්නේ හාමුදුරුවෝ කියලානේ. රකින්න ඉන්න තැනින් ඔහොම දෙයක් වෙනවා නම් තව මොන කවර කතාවද? ඔයා හිතන්නකෝ ඔයාගේ දරුවට එහෙම වුණා නම් ඔයා මොකද්ද ගන්නෙ? ඔයා බලන් ඉන්නවද? මේ රටේ නීති මදි බං. ඔය වගේ අය උන් අරන් ඇවිල්ලා මෙහෙ එල්ලන්න ඕනේ. අනික මතක තියාගනි මේක අනුරාධපුරයේ වෙච්ච සිද්ධියක් නේ. ඒකට අපිට ඒක දැනෙන්න ඕනේ. හැබැයි ඒ වෙනුවෙන් කතා කරන්න එකෙක් නැහැ. ලේ තැවරිච්ච ඇඳුම් ටික වල දාලා තියෙනවා. හාමුදුරුවෝ 84 වතාවක් ඒ දරුවට කෝල් කරලා තිනවා. හැම දවස් 3කට සැරයක්ම හාමුදුරුවෝ දරුවෝ ගෙන්නගෙන තියෙනවා. තව මොනවද කියනකොට තිරිසනෙක් නෙමෙයිද කියන්නේ? එතර තිරිසන් ලක්ෂණ තියෙන යොම් මේකේ තියාගන්න හොඳ නැහැ. මතක තියාගන්න මිනිස්සු හැමෝම වැරදි කියලා දන්නවා සද්ද නැතුව ඉන්නවා. හැබැයි අපි රැල්ලක් ගොඩනගා ගන්න ඕනේ වෙනුවෙන්. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් කතා කරන්න ඕනේ. නැත්තම් අපි අනුරාධපුරේ ජීවත් වෙන එක ලැජ්ජයි. තේරුණාද? ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න ලෑස්ති වෙලා. අඩුම තරමේ උන්ට හෙන ගහනවනේ බන් දහම් පාසල් ළමයෙකුට යකෝ ඇඳුමක් දුන්නා නම් අරගෙන පොට් ටිකක් කරන් දුන්නා නම්. හැබැයි සමහර පන්සල් දිනව කණ්ඩත් නැහැ. නිකන් ඔබ හිතපන් කොච්චර මේකේ පූජා තියනවද කියපන්. දරුවෝ කියන්නේ අටපිරිකර වගේ සාංගික කරන්න ඕනේ වස්තුන් නෙමෙයි. ඒතර සාංගික කරලා සාසනයට පූජා කරන්න වස්තුන් නෙමෙයි දරුවෝ කියන්නේ. අපි යකෝ මොනා හරි වැදගත් කාරණාවක් පටන් ගන්න අනුරාධපුරෙන්නේ. ඒතර අනුරාධපුරේ මිනිස්සු ගැන කොච්චර වැරදියටද හිතන්නේ. සද්ද නැතු ඉන්න එක. ඒ වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඕක වුණා නම් මොකද වෙන්නේ කියපන්. කෙලින්ම අවුරුදු ගානකට හිරේනේ ජීවිතාන්තය දක්වා. ඒතර හාමුදුරන්ට කොහොමද පවර්ස් එක ආවේ? එයා කොහොමද බේරුනේ? එහෙනම් අනිවාර්යෙන් ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. මතක තියාගනින් පන්සල් වල තමයි වෙන ජරාම වැඩ වෙන්නේ. ජරාම වැඩ. බුදුදහම ආරක්ෂා කරන තැන තමයි බුදුදහම කවදා හරි නැති කරන්නේ මුන් එකතු වෙලා. හොඳට මතක තියාගන්න මොන නීතියට වඩා සෝබාදාමේ නීතිය කියන එක බලවත්. අනිවාර්යෙන් දඬුවම් ලැබෙනවාම තමයි.